මම මේ කතා ඔක්කොම කියන්නේ බඹරෙන්ගෙන් ආවේ. කවුද ඔබ නැහැ කියන්නේ නිකන් මං අහන්නේ. ඔව් කවුද නැහැ කියන්නේ ඉතින්? බඹරෙක් වෙලා ඉන්නේ. එහෙමත් හිතන්නකෝ. මන් දන්නේ මම මේ කට්ටකම් උගන්නන්නේ. ඔව් නෑ මට තේරෙනවා. අපි ওই සමහර ඒවා මම කියන්නේ ඉස්සරහට ගමු කියලා. ඔබතුමා මගෙන් අහන්න. කිසි සමාවක් නොදී අහන්න. දැන් ඔබතුමා අපිට කියන්න. දැන් ඔබතුමා අපිට ආරාධනාවක් කරනවා. අපි මේ විෂය ගැන ටිකක් හොයනකොට විශ්වාසනීය මූලාශ්‍ර නැහැ කියනකොට ඔබතුමා අපිට කියනවා විශ්වාසනීය මූලාශ්‍ර ඔබතුමා ගාව තියෙනවා කියලා. අපි ඇත්තටම කැමතියි දැනගන්න සහ අපේ කැමරාවේ පටිගත කරගන්න. කොහොමද මේ අඩවිය තුල රාවණ අධිරාජ්‍යයේ මොනවා හෝ ඊටාම විශ්වාසනීය දේවල් හැංගිලා තියෙනවා කියන්නේ. මොනවද තියෙන මූලාශ්‍ර? මහා රාවණයන් පිළිබඳව වාල්මීකි මුනිවරයාගේ සිට එදා මෙදා තුර සාකච්ඡා කරපු අයට මම ගෞරව කරන්නේ මම ඒ අයට හෙලා දැකලා මම මේකේ බලගත්ු කෙනෙක් වෙන්න හදන්නේ මට ඕනේ කරන්නේ මේ මැනික මගේ අතට එන්නේ කොහොමද මේ මැනික මගේ අතට එන්නේ කොහොමද මම මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද මේ දේව පිළිමේ ශ්‍රී විෂ්ණු දේවලේ බාරකරු හිසර ගන්නේ කොහොමද තවත් හරි අපූර්ව කතාවක් තියෙනවා. ඔරුවක ඉන්න තාපසයෙකුගේ පිළිරුවක් මේ සොහොන් ගැබේ නිදන් කරලා තියෙනවලු. එහෙම නැත්නම් මේ කන්දේ නිදන් කරලා තියෙනවලු. ඒක රණින් කළ පිළිරුවක්ලු. මහා රාවණ රාජධානී ප්‍රධාන ద్వාරේ මාලිගාවේ බබරු එක්ක මම මේ ගනුදෙනු කරන්නේ කොහොමද? එහෙම නැත්නම් මම මේ විද්‍යුත් ඇසට පෙන්නන මේ වඩම්මනාය දෙවියෝද, පෙරේතයෝද, යක්ෂයෝද, භූතයෝද, බහිරවයෝද, දේව දූතයෝද ඒක තේරුම් ගන්න දෙන්න ඕනේ ඒක ඔබතුමාලාගේ වගකීම. මේකේ මට ලකුණු වැඩක් නැහැ. මම කරන්නේ රටට සේවයක්. මහා රාවණයන් මියගිය පුද්ගලෙක්. ඒක CID පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරුව අධිකරණයේ පුරා විද්‍යාව එකට එකතු වෙලා ඔප්පු කරන්න ඕනේ දෙයක් විද්‍යානුකූලව තර්කානුකූලව නීත්‍යානුකූලව. මම ඒක ගේනවා. දැන් මේ ඕගොල්ලෝ බලන්නේ එක්තරා රාජධානියක ගණ්ඩිපා රාවණයන්ගේ රාජධානිය කියලා. මම කියනවා ගණ්ඩිපා මාවත් අයින් කරන්න. දැන් ඕගොල්ලෝ යන්නේ එක්තරා රාජධානියක ඒ රාජධානියේ ප්‍රධාන සලකුණ ගා. රාජධානියක් නම් තියෙන්න එපා සලකුණක්. හමුදා කඳවුරකට බෝඩ් එකක් තියෙනවනේ. රාජධානි සලකුණ උඩට ඕගොල්ලෝ යනවා. ඒක කුමන යුගයකට අයත්ද කියලා කියන එක පුරා විද්‍යාවට හෝ බීටා ඇනලිටික් ආයතනයට අයිති දෙයක්. මේ ගල්කුලේ ඓතිහාසික ප්‍රවෘත්තියක් තියෙනවා. ඒකත් ප්‍රශ්න කිරීම ඔබට බාරයි. ඒ වගේම ඒ විශ්ලේෂණය කිරීමත් ඔබට බාරයි. මේ තොරතුරු අපි ඔබට අනාවරණය කරන්නේ මේ භූමියේ බාරකරුවා විසින් අපිට ලබා දෙන ඔහු වගකීමෙන් ප්‍රකාශ කරන සමහර කරුණු ඉලක්ක කරගෙන. ඒ නිසා ප්‍රාග් ඓතිහාසික යුගයට අදාළ සමහර මූලාශ්‍ර මේ ප්‍රදේශයෙන් අහුවෙලා තියෙනවා වගේම මෙම ස්ථානයේ රාජධානියක සලකුණු මතුවෙන ප්‍රබලතම මූලාශ්‍රය තමයි මේ විදිහට අපි ඔබට හෙළි කරන්න යන්නේ. රාජධානියක් නම් ඒ රාජධානියේ සලකුණක් තියෙන්න ඕන කියලා තමයි සාමාන්‍ය ඉතිහාසය කියන්නේ. මේ රාජධානිය තුල යම් සලකුණක් පෙන්වන ප්‍රබලම තැන විදිහට අපි හඳුනාගන්නේ මෙන්න මේ ගල්තලාව. මේ ගල්තලාව උඩ
අපිට පැහැදිලිව නිර්ණය කරගත නොහැකි නමුත් කිසියම් අවියක හැඩයේ සලකුණක් තියෙනවා. එහෙම නැත්නම් අපි එකට ලාංඡනයක් කියලා කියනවා. එය සැබෑ අර්ථයෙන්ම සලකුණක්ද එහෙම නැත්නම් වෙනත් ස්වභාවික පිහිටීමක්ද නොයසේ නම් කිසියම් නිර්මාණයක්ද මං ඒවා ඕගොල්ලන්ට බලලා මේ රජතුමාගේ මෙතන හිටපු රජතුමාගේ කොන්ක්‍රීට් තාක්ෂණය බදාම තාක්ෂණය සජීවීව පෙන්නනවා. ඇයි ඔබතුමා අපිට කියන්නේ රාවණ රජු හෝ ඒ හා සමාන කෙනෙක් කියලා විශ්වාස කරන්න එපා කිව්වේ? ඒ කියන්නේ මේක ගොඩක් අය කියනවනේ. මේක ඇත්ත හොයන්න නම් බොරුව මාන්න වෙනවා. මම කැමති නෑ මේ රාවණයන් ගැන කතා කරපු අයට පහත් කරලා හලකන්න. මම ඒ අයට හොඳ කියන්නේ යන්නෙත් නෑ. නමුත් ඒ අය මේ මතකය මේ මිනිස්සුන්ගේ රඳවා තිබ්බා. ඒකත් මම දකින විදිහට දේව සේවයක්. ඔබතුමා මේවා කිව්වට පස්සේ කවුරු හරි කෙනෙක් ඔබතුමාට ප්‍රතිවිරුද්ධව තර්ක ගොඩනගුවොත් ඒවට උත්තර දෙන්න ඔබතුමා සූදානම්ින් ඉන්නවද? කවදාවත් එන්නේ නෑ. මං දැස් දැල්ලම් විචක්ෂණශීලීව බලන් ඉන්නවා වසර 30ක් විතර. එන්නේ නෑ. මේ නාට්‍යයේ එන්න කෙනෙක් නෑ. ඒකයි මං දුක් විඳින්නේ මෙතන. එන්න කෙනෙක් නෑ. ඉතින් ඔබතුමාට මේ මගේ වගකීමෙන් මම මේ කියන ප්‍රකාශය ඉතින් මේක යනවනේ ඔබතුමාගේ නාලිකාවේ. එන්න කෙනෙක් නෑ. එන්නෙම නෑ. දැන් කවුරු හරි කෙනෙක් සමහරට කියයි ඔබතුමාම කිව්වට හම්බෙන්න විදිහක් නෑ කියලා. එහෙම වුණොත් කොහොමද හම්බෙන්න ඕන? මොකද්ද කරන්න ඕන? මං හිතන්නේ ප්‍රමුඛ ටීවී නාලිකාව දැන් ඒගොල්ලන්ට හොඳ ඉඩ ප්‍රස්තාවක්. ඔව්. දැන් මට ඔබතුමා හරහා ඔබතුමාගේ අධ්‍යක්ෂකතුමා හරහා ඒගොල්ලන්ට පුළුවන් නේ කතා කරන්න. නොකරන දීගෙට හොඳුරු තෙල් හත් පට්ටයක් තිබුණත් වැඩක් නැහැ කියලා මම දන්න නිසා ඒ ගැන මං හිතන්නේ එන්න කෙනෙක් නැහැ. මං ළඟදි මේ කතාවට නමක් දානවා එන්න කවුරුත් නැහැ කියලා. එන්න කෙනෙක් නැහැ. ඒකට මං වරදක් නෙමෙයි. මං පලි නැහැ. මේ අඩවිය මේ රාජධානිය මේ විදිහට මාධ්‍යයට නිරාවරණය වුණාට පස්සේ ඔව් ඊළඟට මොකද වෙන්නේ? මේක මාධ්‍යයට නිරාවරණය වුණේ 2016 වසරේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ජනාධිපති පාලනය ආරම්භුණු විගස. ඒ දක්වා මේ වනතුරු මට වෙච්ච හොඳකුත් නැහැ. මේ රාජධානියට වෙච්ච හානියකුත් නැහැ. මේ රාජධානියෙන් ගත්ත ප්‍රයෝජනයකුත් නැහැ. මේ බඹරුන්ගෙන් ගත්ත ප්‍රයෝජනයකුත් නැහැ. මම දන්න විදිහට යුරෝපේ මගේ මිත්‍රයෝ ඉන්නවා මේ බඹරුන්ගෙන් මට ඒගොල්ලෝ ආහාර ඉල්ලනවා. මගේ මේ බඹරුන්ගේ වද ඉල්ලනවා. ලොකු ගණන් වලට. මම හිතන්නේ වැහිලීනි කූඩු වලටත් වැඩිය මට මිල කරන්න පුළුවන් මේ බඹර වද. මගේ හිතවත් සුදු ජාතික මිත්‍රයෝ මේවා ඉල්ලනවා මම. දැන් අපිට ආදායම් ලබන්න පුළුවන්. මම මේ බඹරුන්ගෙන් ගොඩක් වැඩ ගන්න ගන්නවා. මෙතන බඹරු විතරක් නෙවෙයි මීමැස්සොත් ඉන්නවා. බඹරු මීමැස්සෝ ලෝකෙ නැති දාට ලෝකෙ ස්වභාවිකව දුවන්නේ. වසර 5ක් 6ක් උපරිම 7ක්. රාවණා ගැන කියාගෙන එන අය එයි. ඇත්ත එළිවෙයි. මං කාවවත් කපන්න යන්නේ නෑ. ඇත්ත එළිවෙයි. මම වගකීමෙන් පොරොන්දු වෙනවා ඔබතුමාගේ නාලිකාවට මම ගිවිසුමෙන් බැඳලා ඉන්නවා. මහා රාවණයන්ගේ ශ්‍රී මුතදේහය නොදිරන සජීවීව ගුවන් සක්මණෙන් මෙම ස්ථානයේදී රජේ මාත් සමග එන ගිවිසුම් වලට අනුව ඕනෑම මොහොතක
විනාඩි 5ක් වෙන සුළු කාලයකදී ඉතාල වගකීමෙන් මම කියලා තියෙනවා. මම ප්‍රසිද්ධිය කියනවා. මම පෙන්නනවා. ඒක ප්‍රතිහාරයක්. ඒක මම පෙන්නනවා. ඒ බඹර රහස වගේ රහසක්. හොඳයි. ඒ සියල්ල තීරණය කිරීමේ අයිතිය මේ රටේ මහජනතාවට අපි දෙනවා. උන් බලාගෙන ඉන්නවා. මේ ගැන හොයන්න. මේ ගැන හොයලා මෙතුමා කියන කාරණාවල සත්‍යතාවය ඒවා ප්‍රශ්න කිරීමේ ඉඩකඩ ඔබට තියෙනවා. ඒ වගකීම එතුමා බාර ගන්නවා. බාධා කරනවා. නවකතාවක ಗುಣ අගුණ තීරණය කරන්නේ ඒ නවකතාව කියවන පාඨකයා. නවකතාවක විශ්ය දෙන්නේ පාඨකයා. එහෙනම් මම මේ ඔක්කොම පාඨකයෝ කරනවා. පාඨකයන්ගේ තීන්දුවක් වෙයි. මම ලේඛකයා. හොඳයි. ඒකීය ශ්‍රී ලංකාවේ ඒකීයත්වයේ ඔප්පු තියෙන්නේ මල් ළඟ. ඒවා සෙල්ලිපි. මම ඒවා තියන් ඉන්නවා මට ඕනේ දාට මගේ රටට හානි කරන්න ආවොත් ඒ ඕනම අධිකරණයකට ඉදිරිපත් කරන්න. ඒ තමයි මයි ගමන. ඔබතුමාට ස්තුතියි. ඔබට ජය වේවා. යනවා ඉවරේ. මචං මෙතනින් ගියට කොහෙද යන්නේ කියන්කෝ ඉතින්? යන් කියන්නේ? මේකද පාර? අම්මට උඩු අතපය කපා ගන්න මේ. මෙතනින් එහාට අපිට යන්න පුළුවන්. බැරි ටිකක් ගමන දුෂ්කරයි. අපි උත්සාහ කරලා බලමු. මචං මෙතනින් එහාට මම යන්නේ. මගේ හිතේ තියෙන ඒවා කියන්න බෑනේ. මෙහාට. ඔව්. ඔයාගේ උසර කෝෂ දෙක පිළිබඳව සත්‍ය දන්නේ ඔයා. ඔව්. ඔයාට ඒ දෙක සුවරින්ද ඔයා යකෙකුටවත් බය නැහැ. ඒකට දැනෙන හින්දා. මටත් එහෙමයි රාව නෑ. එල. නීති අධ්‍යාපනයේ ප්‍රමුඛයා අසම සම ප්‍රතිඵල නැවතත් තහවුරු කළ වගයි. නවබඳවා ගැනීම සඳහා දැන්ම අමතන්න.